අද මම ඔයාලට කියලා දෙන්නේ ලංකා බැංකුවේ ජොබ් වේකන්සි දෙකක් තියෙන ට්‍රේනින් ඇසිස්ටන්ට් තමයි ගන්න. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 26/6/27 ඊට කලින් ඔයාලා ඇප්ලිකේෂන් එක දාන්න ඕන. ඉතින් ඒක අපිට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් මෙතන අපිට ෆුල් ඩීටේල්ස් ගිහින් අපිට බලන්න පුළුවන් ලංකා බැංකුව කියලා දාලා තියෙන. ඉතින් අපේ ලේකම් සහකාර තමයි දාගන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකා පොරොයසික යුතුය සුදුසුකම් ඉල්ලන්නේ අප සාමාන්‍ය විභාගයේදී ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 3කට සම්මාර්ථ සාමාර්ථ සහිත විෂයන් 6ක් අමතර විෂයන් හැර සමත් වී තිබිය යුතුයි. අප සුසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයන් දෙකක් සමග සාමාන්‍ය ඉංග්‍රීසි සමත් වෙලා තියෙන්න ඕනලු. ඉතින් ඊට පස්සේ කියනවා ඉතින් TVEC ලියාපදිංචි ඕනෑම පිළිගත් ඩිප්ලෝමාවක් කරලා තියෙන්න ඕන ඉංග්‍රීසි සම්බන්ධ. හරිද? ඉතින් අපේ පළපුරුද්ද කියලා තියෙනවා පිළිගත් ආයතනයක හෝ බැංකුවක මූල්‍යාංශ පෞද්ගලික සහකාර රේගම් සහකාර පළපුරුද්දක් තිබීම අමතන සුදුසුකමක් ලෙස ඒ කට්ටිය සලකනවලු. අවශ්‍ය අනිකුත් ගුණාංග කියලා තියෙන ඉතින් පරිගණක ඒ කියන්නේ ටයිපින් කරන්න එහෙම පුළුවන් වෙන්න ඕනලු. ඉතින් වචන 20කට වඩා එහෙම තියෙනවා. ඔකට ඉතින් ගිහින් කියවන්න හරිද? ඉංග්‍රීසි සහ දෙමළ ඒ භාෂාවන් තියෙනවා නම් ඒකත් විශේෂ සුදුසුකමක් ලෙස දන්නවලු. විශිෂ්ට සංවේදන හැකියාවක් තියෙන්න ඕනලු. ඉතින් MS ඔෆිස් ගැන දැනුමක් තියෙන්න ඕනලු. වයස කියලා තියෙනවා වයස 28ක් හෝ ඊට අඩු විය යුතුලු. හරිද? එහේ අපේ කොන්දේසි ටිකක් තියෙනවා මම ඔයාලට ලින්ක් එක දාන්න. එයින් කියන්න. හරිද? පුහුණු කාල සීමාව වසර 2යිලු. හරිද? ඒ වසර 2 ඇතුළත ඔයාලට 45000 ගානේ මාසෙකට දෙනවලු. හරිද? දෙවන වසරේදී මාසෙක රුපියල් 65ක් වගේ ලොකු වෙනවා. ඒක වැඩි වෙනවලු. හරිද? පළවෙනි වසරේ 45000 දෙවෙනි වසරේදී ඔයාලට 60000ක් දක්වා එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වැඩ කරන අතරේ ඒක කට්ටියට මේ ආවුනොත් ඒ කියන්නේ සෙට් වුණොත් එහෙම ඔයාලට මේක ස්ථිර කරනවා කියලා තියෙනවා. හරිද? දැන් මේක විස්තර තියෙනවා කට්ටිය ගිහින් කියව ගන්න ලින්ක් එක. ඉතින් ඔයාලා මේ ජොබ් එකක් තියෙනවා කියලා විස්තර කරලා කියනවා විතරයි. හරිද? අනම්මනම් කියන ලෙස් ඉන්නේ බෑ. ඒ අලුත් කියලා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් ලයික් එකක් දාන්න ෂෙයා කරලා දාන්න. දැන් තියෙනවා තව ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් ගයිස්. ඒ ටිකත් ඕනනම් කියවන්න වැඩි ට්‍රාන්ස්ලේට් කරගෙන. එතකොට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් මෙන්න මෙතනින් ගිහින්. මේක ක්ලික් කියලා දීලා ඔන්ලයින් ඇප්ලයි කරන්න. මෙන්න මෙතනින් ගිහින් අපිට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේක තමයි ගයිස් තියෙන්නේ. මෙන්න මේක යටටම යන්න. ඊට මෙන්න තියෙන ඇප්ලයි නෝ කියලා ඕකෙන් ගිහින් ගයිස් ඇප්ලයි කරන්න. එහෙනම් අපි තවත් අලුත් එකක් හම්බෙමු. බයි බයි.